මේක උනේ මීට අවුරුදු කීපයකට කලින් මගේ යාළුවෙක් වෙච්ච නිමල්ට. නිමල් රහස් පරීක්ෂක නවකතා ලියන්න හරිම ආසයි. ඉතින් යා පොතක් ලියන්න නිස්කලංක තැනක් හෙව්වා. අන්තිමේදී යාට නුවරඑළිය පැත්තේ හරිම ලස්සන. හැබැයි ටිකක් පරණ බංගලාවක් හම්බ වුණා. බංගලාවට ගිය මුල්ම දවසේ රෑ නිමල් සාලේ ඉඳගෙන යාගේ ලැප්ටොප් එකකින් වැඩ කරමින් හිටියේ. එතකොට වෙලාව රෑ 12ට විතර ඇති. මුළු පැත්තම මලානික විදිහල නිශ්ශබ්දයි. එකපාරටම උඩ තට්ටුවේ කාමරයකින් ටක් 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 ගාලා කවුරු හරි ඇවිදින සද්දයක් ඇහුණා. නිමල් හිතුවේ මීයක් වෙන්න ඇති කියලා. හැබැයි ඒ සද්දේ හරිම බරයි. හරියට බර බූට් සපත්තු දෙකක් දාගත්ත කෙනෙක් ඇවිදිනවා වගේ. නිමල් බය නැතිව හෙමින් පඩිපෙළ දිගේ උඩට ගියා. එයා උඩ තට්ටුවේ ලයිට් එක දැම්මා. කිසිම කෙනෙක් නැහැ. හැබැයි පුදුම කියන්නේ උඩ තට්ටුවේ දූවිලි පිරීලා තිබුණු පොළොවේ කවුරු හරි ඇවිදපු අඩිසලකුණු පේන්න තිබුණා. ඒ අඩිපාරවල් කෙලින්ම ගිහින් තිබුණේ බිත්තියක් ගාවට. බිත්තියේ එහාට අඩිපාරවල් නැහැ. හරියට ඒ මිනිස්සයා බිත්තිය ඇතුළට ගියා වගේ. නිමල්ට ටිකක් ඇඟ හිරි වැටුණා. එයා ඉක්මනට පහලට ඇවිත් නිදා ගන්න හැදුවා. හැබැයි එදා රෑ නිමල්ට නිින්ද ගියේ නැහැ. පාන්දර 3ට විතර ආයෙත් අර සද්දේ ඇහෙන්න ගත්තා. මෙදා සැරේ ඒ සද්දේ ආවේ එයා නිදාගෙන හිටපු කාමරේ ඇතුළෙන්මයි. ටක් 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 සද්දේ නිමල්ගේ ඇඳ ගාවටම ආවා. නිමල් බයෙන් ගැහි ඇස් දෙක තද කරලා පියාගත්තා. එකපාරටම කාමරේ උෂ්ණත්වය හරිම සීතල වුණා. නිමල්ට දැනුණ කවුරු හරි එයාගේ මූණට හුස්ම හැලනවා වගේ. නිමල් හයියෙන් කෑ ගහගෙන ඇස් දෙක ඇරියා. කවුරුත් පේන්න හිටියේ නැහැ. හැබැයි එයාගේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක පත්තු වෙලා තිබුණා. ඒකේ මෙහෙම ලියවිලා තිබුණා. මගේ කතාව ලියන්න එපා. ඒක මම විතරයි දන්නේ. පහුදාම නිමල් බංගලාවේ 9 වෙලා ආවා. අදටත් නිමල් ඒ පැත්තේ යන්න බයයි. ඒ බංගලාවේ ඇත්තටම මොකක්ද උනේ කියලා. නිමල් බංගලාවෙන් ආවේ බයෙන් ගැහි වුණත් ගෙදර ආවට පස්සේ එයාගේ හිතේ ලොකු කුතුහලයක් ඇති වුණා. අර ලැප්ටොප් එකේ ලියවුණු පණිවිඩේ එයාගේ ඔළුවේ නයින්ුනේ නැහැ. මගේ කතාව ලියන්න එපා කිව්වේ කවුද? සතියකට විතර පස්සේ නිමල් තීරණය කළා ඒ බංගලාව ගැන හොයලා බලන්න. එයා ඒ පළාතේ ඉන්න වයසක මිනිස්සෙක්ව හම්බ වෙන්න ගියා. ඒ මිනිස්සයා නිමල් කියපු දේවල් අහලා ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියා. පස්සේ හෙමින් මෙහෙම කිව්වා. මහත්තයෝ, ඔය බංගලාව ඉස්සර අයිති වෙලා තිබුණේ ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකුට. එයා අවුරුදු ගාණක් තිස්සේ පොතක් ලියන්න උත්සාහ කළා. හැබැයි ඒ පොත ඉවර කරන්න කලින් එයා අභිරස් විදිහට මිය ගියා. එයා මැරුණේ ওই මහත්තයා හිටතු කාමරේ ඇතුළෙන්මයි. නිමල්ට ඇඟ හිරි වැටුණා. කොහොමද එයා මැරුණේ? නිමල් ඇහුවා. එයා මැරිලා හිටියේ එයාගේ ලියන මේසේ උඩම. හැබැයි පුදුම ඒක නෙවෙයි මහත්තයෝ. එයා ලියපු පිටු ඔක්කොම කවුරු හරි අරන් ගිහින් තිබුණා. එයා මැරෙන කම්ම ලියපු රහස මොකක්ද කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. එයා ඒ රහස කාටවත් දෙන්න කැමති නැහැ වගේ. නිමල් එදා රෑ ගෙදර ආවට එයාගේ ලැප්ටොප් එක දිගහැරුවා. එයාට ඕන ඒ සිද්ධිය ගැන සටහනක් දාන්න. හැබැයි එයා ලැප්ටොප් එක පත්තු කරපු ගමන් දැක්ක දේ නිසා එයාගේ ඇස් උඩ ගියා. එයා ලියන්න හදපු හැම ෆයිල් එකක්ම මකලා දාලා. ඒ වෙනුවට එකම එක වචනයක් ස්ක්‍රීන් එක පුරාම පිරීලා තිබුණා. සමුගන්න. එකපාරටම නිමල්ගේ කාමරේ ලයිට් එක නිවිලා ගියා. ඒ එක්කම නිමල්ට ඇහුණා Tamanගේ පිටිපස්සෙන් හරිම හීන් හඬකින් කවුරු හරි hina වෙන සද්දයක්.